ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකේ මම අද ඔයාලට අරන් එන්නේ ජපුර කැම්පස් එක ගැන පුංචි වීඩියෝ එකක්. මේ ජපුර කැම්පස් එක තියෙන්නේ කොළඹ වල නුගේගොඩ පොඩ්ඩක් එහායින් විජේරාම තමයි මේ ජපුර කැම්පස් එක තියෙන්නේ. එතනම ගියොත් මාත් පළවෙනි වතාවට තමයි අද මේ ජපුර කැම්පස් එකට ආවේ. මේ මම දැන් ඉන්නේ මේන් ගේට් එක ගාව. අපි ගේට් එකෙන් ඇතුළට ගිහින් බලමු. මුලින්ම අපිට හම්බෙන්නේ කැම්පස්සේ ගාඩන් එක. මේක තමයි කැම්පස් එකේ ලස්සනම කොටස කිව්වොත් හරි. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඒ කියන්නේ ෆොටෝ ගහන්න එහෙම එන්නේ මෙතන තමයි. එතන එහා පැත්තේ අපිට හම්බෙන්නේ ශ්‍රී සුමංගල මන්දිරය. ඒ කියන්නේ මේක තමයි කැම්පස් එකේ තියෙන පරණම ගොඩනැගිල්ල. මම දන්න විදිහට මේක ආර්ට් ෆැකල්ටි ලොකු ගොඩනැගිල්ල තමයි අතනම තියෙන්නේ. පරණම ගොඩනැගිල්ල තමයි මම දන්න විදිහට කැම්පස් එකේ තියෙන්නේ. ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධානම රාජ්‍ය විශ්වවිද්‍යාලය තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. මේක පටන් ගන්න තියෙන 1873 තමයි පටන් ගන්න තියෙන. ඉස්සෙල්ලාම බෞද්ධ භික්ෂුන් සඳහා ආගමික අධ්‍යාපන මධ්‍යස්ථානක තමයි මේක තිබිලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් 1958 විශ්වවිද්‍යාල මට්ටමට සොස් කරලා 1959 තමයි රාජ්‍ය විශ්වවිද්‍යාලයක් විදිහට පිළිලා තියෙන්නේ. කියන්නේ මුලින් විදර්ශන පිරිවනක් විදිහට ඒ කියන්නේ පිරිවනක් තිබ්බ එකක් තමයි පසු කාලීනව විශ්වවිද්‍යාලයක් විදිහට 1959 මේක හදලා තියෙන්නේ. මේකත් මේ හැතරම කිව්වොත් කැම්පස් එකේ ප්‍රසිද්ධම තැනක්. මම හරියටම නම නම් දන්නේ නැහැ. මෙතනින් තමයි මැනේජ්මන්ට් ෆැකල්ටි එකට එහෙම යන්නේ. මැනේජ්මන්ට් ෆැකල්ටිය මම දන්න විදිහට දකුණු ආසියාවේ තියෙන හොඳ මැනේජ්මන්ට් ෆැකල්ටි මේ ජපුරේ තමයි තියෙන්නේ. ඇත්තම කිව්වොත් මේ ජපුරේ උපාධිය සඳහා ලෝකේ වගේම ලංකාවේ ලොකු පිළිගැනීමක් තියෙනවා ජොබ් මාකට් එකේ. ඉතින් මේකේ ෆැකල්ටි ගොඩක් තියෙනවා. ඒ කියන්නේ වාහන සහ කළමනාකරණ පීඨය, විද්‍යාපීඨය, මානව විද්‍යාව සමාජ විද්‍යාපීඨය, චිකිත්සා විද්‍යාපීඨය, ආයුර්වේද විද්‍යාපීඨය, ගණිත විද්‍යාව තොරතුරු පද්ධති පීඨය, ඉංජිනේරු පීඨය වගේ පීඨ ගණනාවක් මේ කැම්පස් එකේ තියෙනවා. ඇත්තටම කිව්වොත් මමත් ඉස්සෙල්ලාම තමයි ආවේ. මාත් හරියටම දැන් දන්නේ නැහැ. ඔයාලට විස්තර කරලා කියන්න මම ඉස්සරහට ලොකු වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. අද ඉතින් පුංචි වීඩියෝ එකක් විතරයි මම ගන්නෙ. ඔයාලට පස්සේ විස්තරත් ඇතුව මම වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. විදනකම් පොඩි වැස්සකටත් අහුුණා. ඉතින් දැන් වැස්ස පානක මෙතනට ඉඳලා තමයි දැන් ආයේ මේ ඇවිදින්න යන්නේ. ඉතින් කැම්පස් එකේ නිවාසිකා පහසුකම්, පුස්තකාල, ක්‍රීඩාංගන, සංගීත හා නාට්‍ය කලා, ශිෂ්‍ය සංගම, සාහිත්‍ය සංගම හා සංස්කෘතික මධ්‍යස්ථාන වගේ ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම මම දන්න විදිහට වැඩිම ඉසට් කෝ වලින් තමයි මේ ජපුර කැම්පස් එකට තේරලාපත් වෙන්නේ. මම ඔයාලට ඉස්සරහට විස්තර දෙතෝ වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා මගේ channel එකට අලුත් නම් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. මම මේ වගේ ලස්සන වීඩියෝ ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න.